වනපෙත් හෙලිවේ රන්කෙත් සරුවේ කම්හල්ලි දිවේ මේ දෙරනේ. කම්හල්ලි දිවෙන්න ඕනේ. ෆැක්ටරිස් හැදෙන්න ඕනේ. මේ ඔක්කොම තියෙන්න ඕනේ. හැබැයි ජන රජ දහනේ මිනිස්සු ඒවල වැඩ කරන අය බවට පත් වෙන්න ඕනේ. මැෂින්ස් නෙමෙයි. යම් ප්‍රමාණයක් මැෂින්ස් දැම්මත් වැඩිපුරම මිනිස්සුන්ට රස්සා ලැබෙන්න ඕනේ. රටක් දියුණු වෙන්න නම්. ඔය ලෝකෙ දියුණු වෙච්ච හැම රටක් ගැනම ඔබ අධ්‍යයනය කරලා බලන්න, හදාarලා බලන්න. මේ ලොකු දේවල් හිතලා නැහැ. ලොකු දේවල් හිතලා නැහැ. සුළු පරිමාණ ව්‍යාපාරිකයා නැගිටවන ක්‍රමය ගැන තමයි හිතලා තියෙන්නේ. අක්කර භාගයක් තියෙන මිනිස්සයා, පර්චස් 20ක් තියෙන මිනිස්සයාගේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා රජයක් කල්පනා කරපු නිසා තමයි ඊටාම බලවත් රටවල් දියුණු වෙලා තියෙන්නේ. මේ තේමාව ජන රජ දහනේ ජය දද හෙවනේ අප අද බොන්නේ ජයපානේ. ඒකයි මම කියන්නේ මේ කන්සෙප්ට් එක ගෙනියන්න වෙන්නේ ළමයාට අපේ. ළමයා වෙනුවෙන් දැන් ඉන්න දෙමව්පියෝ කැප වෙන්න ඕනේ. මගේ ළමයාට ඒ තැන හදලා දෙන්න මම දැන් කැප වෙන්න ඕනේ. මේක බැරි දෙයක් නෙමෙයි. මේක බැරි දෙයක් නෙමෙයි. යාපනයේ විශේෂයෙන් යුද හමුදාවත් එක්ක කතෝලික පල්ලිය බොහොම දරුණු ලෙස දෙපැත්තට වෙලා තමයි හිටියේ. මම ඔබට මේක උදාහරණයක් කියන්නේ. මීට මාස දෙකකට පෙර අපිට පුළුවන්කම ලැබුණා පලාලි හමුදා කඳවුර ඇතුළට මේ දැඩි මතධාරී විරෝධයක් දක්වපු ස්වාමිලව එක්කගෙන ගිහිල්ලා යුද හමුදාවත් එක්ක එකට වාඩි කරවලා ඔවුන්ගේ තියෙන වැරදි මත අයින් කරවන්න. විශාල වැරදි මතවල හිටියා. ඒ වැරදි මතවල ඉන්නම අයින් කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ බෑ කියලා හිතුවොත් මොකද කරන්නේ? මේ අපිට කතා කරද්දි දැන් මම දන්නවා මේ පියතුමල්ලා පලාලි කැම්ප් එකට එනකොටත් වාහනෙන් බැහැලා ආවේ මේ සිංහ කටට අපි එනවා කියලා. එහෙම තමයි කිව්වේ. මේ සිංහ කටට පළවෙනි සැරේ තමයි එන්නේ. එහෙම කියාගෙන එච්චර අරගන්ට් විදිහට තමයි ආවේ. හැබැයි ඇවිල්ලා අපිට ලොකු විශ්වාසයක් තිබුණා මේ වෙනකොට යාපනයේ යුද හමුදාව ඒ ඉන්න නිලධාරීන් ඔවුන් ගෙනියන වැඩපිළිවෙළවල් ඒවා ගැන අපිට ලොකු විශ්වාසයක් තිබුණා. දැන් අවුරුද්දක් විතර තිස්සේ අපි ඔවුන් එක බොහොම කිට්ටුව වැඩ කරපු නිසා. ඒ නිසා මට දැඩි වුමනාවක් තිබුණා මේ අයව ගෙනහිල්ලා අපි මොකුත් කියලා නැහැ. මේගොල්ලොත් එක්ක ඉඳලා මේ ඔළුවේ තියෙන අඩුපාඩු තියෙනවා හැමතැනම. නමුත් මේගොල්ලෝ හිතන දේ නෙමෙයි කියලා දෙන්න. එතකොට ගෙනියන එක ලොකු යුද්ධයක් වුණා. ඉතින් මෙහෙන් ඉස්සෙල්ලාම ස්වාමිලා හොයාගන්න ඕන මේ දකුණෙන් ඉස්සෙල්ලාම. මොකද මේ අපි කිව්වට හරියන්නේ නැහැ. ස්වාමිලාම කියන්නත් එපා. ඒ නිසා මෙහි සිංහල ස්වාමිලා හොයාගන්න පළවෙනි යුද්ධේ පටන් ගත්තා. සිංහල ස්වාමිලා ටික හොයාගෙන ඊට පස්සේ ඒ ස්වාමිලා වරගෙන ඉස්සෙල්ලා යාපනයට ගියා. යාපනයට ගිහලා ඒගොල්ලෝ ලව්වා දෙමළ ස්වාමිලාට කතා කරා. ඒ කතා කළා ඊට පස්සේ ඒගොල්ලන්ව යුද හමුදාවත් එක්ක මුණ ගැස්සුවා. හැබැයි අපි හරි සන්තෝෂයෙන් මේක කරේ. ඒක ඊටා විශාල ලෙස ආලෝකයට ආවා. මම මේ ඔබට එක උදාහරණයක් කියන්නේ. අපි හිතුවොත් අපි තීරණයක් ගත්තොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. හැබැයි පළවෙනි තීරණේ මගේ දරුවත් එක්ක මගේ ගෙදරත් එක්ක ගන්න ඕනේ. මගේ ගෙදර තියෙන කුණු ටිකට මොකද කරන්න කියන ප්‍රශ්නෙට යනකොට හිමීට උදේ 4ට කාර් එකේ ගිහිල්ලා හොරෙන් කොහෙට හරි විසි කරලා යන්න පටන් ගත්තොත් පුළුවන් අය මේක හදන්න විදියක් නැහැ. දැන් පිටරට ඊටාම හොඳට ජීවත් වෙන අය, ඊටාම හොඳට නීති පිළිපදින අය ලංකාවට එනකොටම ඩියුටි ෆ්‍රී එකෙන් බෝතල් 3ක් ගේන්නේ කොහොමද කියලා ප්ලෑන් කරනවා. ඉතින් එතකොට මේ රට හදන්න බෑ. ඒ කියන්නේ කොහොම හරි අර බෝතලේ හරි පන්න ගන්නනේ හදන්නේ එනකොට. උට ඇති වෙනකන් සල්ලිත් තියෙනවා තව එකක් මේ ඩියුටි ගෙවලා හරි අරන් එන්න. නමුත් අරකට ඒ පුරුද්ද, ඒ හිතන්නේ නැතිකම. එහෙම හිතුවොත් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඔය ඕස්ට්‍රේලියාවේ හැමතැනම රටවල් වලට ගියාම මම ශ්‍රී ලාංකිකෙන් ඉල්ලපු එක දෙයක් තමයි නිකන් සල්ලි එවන්න එපා මේ රටට. නිකන් එවන්න එපා. ලංකාව හදන්න ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් ඔය පිටරට ඉන්න ගොඩාක් අයට හරි අපිරිය මෙහි ඇවිල්ලා টয়ලට් යන්න. ඒ සමහර අය ඉන්නවා ඇවිල්ලා ගෙදර ඉන්නේ හෝටල් එකේ හරි කොහෙද නවතින්නේ. ඉතින් අර ඒක ඇත්ත මම මේ ඒගොල්ලන්ව අව탁සීරු කරා. එහෙම පුරුදු වුණාම බෑ. දැන් වතුර පොඩ්ඩක්වත් හැලෙන්නේ නැතුව බාත් รู එක එහෙම පාවිච්චි කරලා පුරුදු වුණාට පස්සේ මේ අර තෙමාගෙන කරගෙන යන්න කැමති නෑ. හරි එහෙනම් මොකද්ද කරන්න ඕනේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ පළවෙනියෙන් තමුන්ගේ ගෙදර ආයට හොඳ බාත් รู එකක් හදලා දීලා ඒක පාවිච්චි කරන්න උගන්වන්න ඕනේ. දැන් ලක්ෂ 20ක් විතර පිටරට ඉන්න අය ලංකාවේ තමුන්ගේ ගෙදරට ඕක කරොත් මොකද වෙන්නේ ලංකාවට?
ඒ ලක්ෂ 20ක් විතර පිටරට ඉන්න සෙනග තමුන්ගේ ගෙදර හැදුවොත් එහෙම මෙහි ගෙවල් ලක්ෂ 20ක් එහෙම වටිනාකම් එක හැදෙනවා. ඒ ලක්ෂ 20ක් කියන්නේ සෙනග කීයක්ද? එක ගෙදරකට සම්බන්ධ 5 දෙනෙක් තිබ්බොත් කෝටියක්නේ. හරිද? එතකොට කෝටියක් කියන්නේ මේ රටේ ජනගහනයෙන් අඩකට වැඩි මේ අඩකට ආසන්න පිරිසක්නේ. ඒ බලපෑම කොච්චර වැඩිද? අපි හිතන්නේ නැහැ. අපි දැන් අපේ ප්‍රශ්න ලොකු නිසා අපි හිතනවා රජය විසඳන්න ඕනේ. ආණ්ඩුව මේවට පිළිතුරු දෙන්න ඕනේ. මම අද උදේ ඥානාර්ථ ප්‍රදීපේ පත්තරය අරගෙන බලනකොට ඒකේ හෙඩින්ග්ස් වල ඔක්කොම තියෙනවා දීවරයින්ට තෙල් සහනාධාරය දෙන්න කියලා ඒකට යන ලොකු සිද්ධියක් ගැන. මම අවංකවම මම මේක සාකච්ඡා කරන්න තීරණය කරා ඕන් එක්ක. හරි රජයකින් වෙන්න ඕන කටයුතු ඔක්කොම තියෙනවා. නමුත් දියව් දීපන් කියලා මේගොල්ලෝ ඒක දෙනකන් දැන් ගෙදර ඉන්නවද මොහොදු යන්නේ නැතුව. එතකොට අපේ රටේ එක පැත්තකින් ආධාර මතම ජීවත් වෙන ක්‍රමයක් හැදිලා නැද්ද? නිකන් හිතලා බලන්න. ආධාරම දෙන්න ඕනේ, උදව්ම දෙන්න ඕනේ, තෑගිම දෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ප්‍රශ්නයක් හෙනට. ඒ කන්සෙප්ට් එක වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ දැන් පිටරටේ වැඩ කරලා යූරෝ 100ක් මෙහෙට එවනකොට අපේ මිනිස්සුන්ට ඒක රුපියල් 18000ක් 20000ක් නේ. එතකොට හැබැයි යූරෝ 100ක් හොයන්න එහෙ ඉන්න අය මොන දුකක් විඳිනවද කියලා ඔබ දන්නවද? මම ওই ලෝකේ හැම රටකටම යනවා. ওই මිනිස්සුත් එක්ක සම්බන්ධයි. සමහර විට ඉතාලියේ ඉන්න රස්සා 3ක් 4ක් කරනවා. රෑ 12ටත් වැඩ කරනවා. එහෙම කරලා මේ එවන්නේ. මෙහෙට එනකොට නිකම්ම 15000ක් 20000ක් අතේනේ. අපේ උන්ට කිසි ගාණක් නැහැ. මම කියන්නේ එහෙම සල්ලි එවන්න එපා මේ රටට. එහෙම එවන්න එපා. තනකොළ කපන මැෂින් එකක් ගෙනල්ලා දෙන්න. ගෙනත් දීලා තමුන්ගේ ගෙදරයි ගේ ඉස්සරහා පාරේ තනකොළ කපන්න උගන්නන්න ඉතින් රට හදන්න නම් මම කියන්නේ. වෙන මොකුත් එපා. ඒ ටික උගන්නන්න ඕනේ. තමුන්ගේ මිදුලේ තනකොළ ටික කපන්න. ඒ තනකොළ ටික ගස් වලට පෝර වෙන විදියට පාවිච්චි කරන්න උගන්නන්න. තමුන්ගේ ගේ ඉස්සරහා පාරායින ලස්සනට සුද්ධ කරලා මල් වවලා තමුන් බලා ගන්න පටන් ගන්න. ඕක කරන්න බැරි දෙක්කෙනෙකුට කරන්න පුළුවන්. එහෙම පටන් ගත්තොත් මේ රට ගොඩාක් දුර ගෙනියන්න පුළුවන්. ඔබ දකුණු පළාත් සභාව හැටියට ඔබ එකට එක්කාසු වෙච්චි සංවිධානයක් හැටියට එක පවුලක් හැටියට මම මේ පුංචි සිතුවිලි ටික ඕගොල්ලන්ගේ ඔළුවට දාන්න හිතුවේ නිකන් ඔබට හෙට දවසේදී සාකච්ඡා කරන්න පුළුවන් මේ දකුණු පළාත් සභාව ඇතුලේ හැම ගයක්ම අපි කොහොමද මේ වගේ ගොඩනගන්නේ. ඊටාම පුංචි දේවල්. මම කැමතියි මේකට ලොකු ධෛර්යයක් දෙන දමිළ ගීතයකට ඔබ ගෙනියන්න. දමිළ ගීතයකට. මේකේ කියන්නේ හරිම ලස්සන කතන්දරයක්. හැම මලක්ම කියනවා ජීවිතය කියන්නේ රණබිමක් කියලා. හැම මලක්ම ජීවිතේ රණබිමක් කියලා කියනවා. හැම උදෑසනක්ම පවසනවා රාත්‍රිය එනවා වගේම දවාලත් එනවා කියලා. හරිම ලස්සනයි මේ ගීතය. උදේ ඉර පායනකොට ඔබ මතක තියාගන්න ඕනේ දැන් ඉර පායනකොට අපි ඉර පායා ඒ වගේ ලස්සන සින්දු හදලා ඉර පායන දවසේ ලස්සන ගැන කියනවනේ. හැබැයි අමතක කරන්න එපා. ඒක තමයි මේ බුදුදහමේ තියෙන විශිෂ්ටත්වය. උපේක්ෂාව. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. රාගික වෙන්නෙත් නැහැ, ද්වේෂ කරන්නෙත් නැහැ. මේ දෙකටම යන්නේ නැහැ. එළි වෙනකොට හරි සුන්දරයි. මතක තියාගන්න රැ වෙනවා කියලා. ඒ නිසා අර උදෑසන සුන්දරත්වයට ඇලෙන්නේ නැහැ. උපේක්ෂාවෙන්. සම්මා සති. සතිය ඇතිව. මේකට අවදි වෙනවා. ලස්සනයි. හැබැයි රාත්‍රිය උදා වෙනවා. ඒකට කලකිරෙන්නේ නැහැ. දවාලකුත් එනවා. මේ හැම දෙයක්ම ජීවිතයට සම්බන්ධයි. රැ වෙනවා, එළි වෙනවා, සාර්ථක දවස් වෙනවා, අසාර්ථක දවස් වෙනවා. අපි කැමති මිනිස්සු ඉන්නවා, අකමැති මිනිස්සු ඉන්නවා. අපි ආස දේවල් වෙනවා, ආස නැති දේවල් වෙනවා. මේ හැම දෙයක්ම දිහා බුදුන් වහන්සේ කිව්වා වගේ ලෝක ධර්මතාවයන් ගැන කම්පා වෙන්න එපා. උපේක්ෂාවෙන් බලන්න පුළුවන් නම් එතන තමයි රටක නැගිටීමේ ආරම්භය. මං කැලණි ගඟ ආයිනේ මගේ දහම් පහන මධ්‍යස්ථානයේ තියෙන්නේ. ඊයේ රාව වෙනකොට ඔක්කොම යට වෙලා. ගෙදර කට්ටිය ඔක්කොම පිටත් කරලා මට එතන දාලා එන්න බෑ. අර වැඩ කරන ළමයි ඔක්කොම ඉන්නවා.
මම එතන රෑ ඉඳලා අද උදේ වතුරේ බැහැගෙන මෙහාට ඇවිල්ලා තමයි මම මේ වැඩසටහනට ආවේ. නමුත් මම ඔබට පොරොන්දු වෙච්ච වෙලාවට මම මෙතෙන්ට ආවා. ඇයි? අවුව හින්දා, වැස්ස හින්දා, ගම් වතුර හින්දා අපිට ජීවිතේ අපේ අරමුණු වෙනස් කරන්න බෑ. ඒක කරන්න බෑ. මොනම දෙයක් නිසාවත් හරියටම තමුන්ගේ හිත පුහුණු කරපු කෙනා මගේ බිරිඳගේ තාත්තා මැරිලා මිනිහ ගෙදර තියෙනකොට පවා මම මගේ වැඩසටහන් වෙනස් කළේ නැහැ. මම පොරොන්දු වෙච්ච විදිහට ඒ වැඩසටහන වලට මම ගියා. කෙනෙක් මැරුණා කියලා අපිට වෙනස් කරන්න බෑ අපේ අරමුණ. මොකද මේ සියලු දේ අනිත්‍යයි. මේ සියලු දේ අනිත්‍යයි. මේ කිසි දෙයක් ස්ථිර නෑ. මේ ඔක්කොම වෙනස් වෙනවා. මේ ඔක්කොම වෙනස් වෙනවා. මේ වෙනස් වෙන විදිහට අපි මේ අපේ වැඩ වෙනස් කරන්න ගියොත් දැන් ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන සම්ප්‍රදායක් තමයි මිනිස්සු ඔක්කොම එකතු වෙලා තියෙන ආණ්ඩුව වෙනස් කරනවා. අලුත් ආණ්ඩුවක් පත් කරනවා. පත් කරපු දවසේ ඉඳලා මුන් ඊළඟ ආණ්ඩුවට වැඩ කරනවා. ඒක මම නිකන් කියන්නේ මම හිතලා බලන්නකෝ. ඔබ කිසිම පක්ෂයක් ගැන හිතන්නේ නැතුව දේශපාලන ගැන හිතන්නේ නැතුව මම කියන දේ නිකන් ගෙදර ඉන්නකම කියලා කල්පනා කරලා බලන්නකෝ. ඔක්කොම එකතු වෙලා තියෙන ආණ්ඩුව අයින් කරනවා. ඊට පස්සේ අලුත් ආණ්ඩුවක් ගේනවා. අලුත් ආණ්ඩුව දිවුරුම් දෙන දවසේ ඉඳලා ඊළඟ ආණ්ඩුව ගේන්න වැඩ කරනවා. මේක මාරු කරන්න. මේ ක්‍රමේ නැහැ දියුණු රටවල් වල. ඒගොල්ල පක්ෂ හැටියට තරඟ කරනවා. ප්‍රතිපත්ති මේ වශයෙන් ගහ ගන්නවා. ඊට පස්සේ ඒක වැඩියෙන්ම මිනිසුන්ට හේතු ගන්නන කෙනා දිනනවා. ඒ දිනපු වෙලාවෙ ඉඳලා අර විරුද්ධවාදියා එකතු වෙලා ඒ ප්‍රතිපත්ති දිනවන්න වැඩ කරනවා. මෙයාව අපිම එකතු වෙලා දිනවලා අපි ඊට පස්සේ යාව පරද්දන්න ඊළඟට වැඩ කරන්න පටන් ගන්නවා. මෙහෙම ක්‍රමයක් අපිට තියෙන්නේ. මම කියන දේ හිතලා බලන්න. මේ ඉතිහාසෙ දිගටම වෙලා තියෙන ඕක නෙමෙයිද? ඒ නිසා ආණ්ඩු වලට බැන ඉන්නේ නැතුව හැමදාම ආණ්ඩු මාරු කරන්න තියෙන අමාරුව සනීප කරගන්න වැඩක් කරමුද අපි? මේ රටේ මිනිස්සු එකට එක්කහුව වෙලා. ඒක කරන්න නම් මනමේ නිවාරි විදි මලයෝ අද පණියෝනි ඕදි විදි මනසට කියන්න වෙනස් වෙන්න කියලා. ආණ්ඩු වෙනස් කරන්න නෙමෙයි. මේ පවතින ක්‍රමය වෙනස් කරන්න නෙමෙයි. මමයි වෙනස් වෙන්න ඕනේ. මම වෙනස් වෙනකොට මේ රට අවශ්‍ය තරමට ගමන් කරයි. මේ රටට කවුද ඉන්නේ ආදර්ශයක් දෙන්න? ඉන්දියාවට ගාන්ධිතුමා හිටියා. දකුණු අප්‍රිකාවට මැන්ඩෙලා හිටියා. කවුද අපේ රටට ඉන්නේ? කවුද අපේ රටට ඉන්නේ? ඇයි ඔබට බැරි ඒ තැන ගන්න? මං අහන්නේ ඒකයි. ඒ තැන ඇයි ඔබට ගන්න බැරි? අපි අවතක්සේරු කරගෙන ජාතියක් හැටියට, රටක් හැටියට, පුද්ගලයෙක් හැටියට අපි අවතක්සේරු කරගෙන අපිට හෙන ගහපු තැන් කියන්නද? දැන් ඒ කාලේ ගුරුවරුන්ට රැකියා දුන්නා රුපියල් 1000යි පඩියට කොහොම හරි. ඒතර අපේ මෙලෝ රස්තාවක් නැතුව හන්දියේ සත්‍යාදු ගහන සෙට් එකක් ඉන්නවනේ. උන් මේ ගුරුවරුන් හැඳින්වුවේ කොහොමද? 1000 කැලි. මේ ශ්‍රී ලංකා අපේ රටේ මේ වටිනාකම. ඊට පස්සේ ගෙවල් වල ඉඳගෙන නිකන් කන්නේ නැතුව ගාමන්ට් එකකට ගිහිල්ලා මහන්සි වෙලා වැඩ කරපු ගෑන් ළමයි ටිකක් හිටියා මේ රටේ. ගාමන්ට් ෆැක්ටරිස් තිබුණා. ඒතර අපේ මොනවද කිව්වේ? ගාමන්ට් කෑලි. එහෙම කියපු හින්දා තමයි මේ දැන් කෑලි ගිහින් තියෙන්නේ ඔක්කොම. ඔක්කොම කෑලිනේ. මේ ආකල්ප රටකට කොච්චර බලපානවද? රටකට කොච්චර බලපානවද? ගුරුසිත නොරිතවා, වේලාව නොවරදවා, බැතිපෙම් උපදවා, අකුරු උගනිව් ගුරුට නොගහ. ඒ කියන්නේ අද එහෙම හදන්න වෙලා තියෙන්නේ. ඒ තැනට රට ඇවිල්ලායි තියෙන්නේ. ආකල්පමය වෙනසක් තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. අපි දැන් රටේ ඉන්න ඔක්කොගෙම තියෙන ප්‍රශ්නේ තමයි මේක. මම අපේ රටේ ගොඩාක් දේශපාලන නායකයන් ගැනත් කියන්න ඕනේ. වගකීම් ගන්න ගොඩාක් දෙනෙක් ගැන කියන්න ඕනේ. ඔක්කොම එකපාර රටේ ලොකු වෙනස්කම් කරන්නයි හදන්නේ. මේක කරන්න හම්බෙන්නේ ලී කුවාන් යූ සිංගප්පූරුවේ මිනිස්සුන්ට ඉස්සෙල්ලම ඉගන්වුවා කොමෝඩ් එක පාවිච්චි කරන හැටි. ටීවී ප්‍රෝග්‍රෑම්ස් කරා ෆ්ලෂ් කරන හැටි, ඒක යූස් කරන හැටි මේ රටට ඉගන්වුවා. ලොකු දේවල් කරේ නැහැ. පටන් ගත්ත එහෙම තැන්වලින්. දැන් අපි ගොඩක් තැන්වල ඒක කිව්වහම මිනිස්සුන්ට hina යනවා.
ඒ කියන්නේ කොමෝඩ් එක යූස් කරන්න ඒක පාවිච්චි කරන්න උගන්වනවා කියලා කිව්වම මේක පිළිගන්නේ නැති තරම්. හැබැයි එතනින් පටන් ගන්න ඕනේ. රට හැදෙන්න නම් මිනිස්සු ඉස්සෙල්ලම උඩට ලස්සනට අඳින්න ඉගෙන ගන්න ඕනේද යට ඇඳුම් පිරිසිදු අඳින්න ඉගෙන ගන්න ඕනේද? මට නිකන් සරල උත්තරයක් දෙන්න. ලැජ්ජයි. හරි. රට හදන්න නම් ඉස්සෙල්ලම තමුන් අඳින යට ඇඳුම තමුන්ට සන්තෝෂ වෙන විදිහට අඳින්න ඉගෙන ගන්න ඕනේ. තමුන්ගේ පිරිසිදුකම නේ තමුන්ගේ ආත්ම විශ්වාසය ඇති වෙන්න නම් තමුන් ඒක තමුන් ගැන විශ්වාසය ඇති කරගන්න ඕනේ. මේ බාහිර දේ නෙමෙයි අපි බාහිර දේ ගැන තමයි. සමහරුන්ගේ කෝට් එක ගැලෙව්වහම පිටිපස්සේ ෂර්ට් එක හොදලා නැහැ පැච් එක. සපත් දෙක ගැලෙව්වහම මේස් දෙකේ හිල්. ඒ කියන්නේ ඒක දුප්පත්කම නෙමෙයි අපේ උගේ ක්‍රමයේ ගොඩක්. ඒ හිල් නම් ඒකත් කමන්නේ නැහැ කියමු සපත් දෙක ගැලෙව්වහම සමහර තැන්වල ඉන්න බෑ අනිත් අයට. ඒ කියන්නේ එතන ඉඳලා පටන් ගන්න ඕනේ. එතන ඉඳලා පටන් ගන්න ඕනේ. මම මේ ඔබට කතා කරන්නේ ලෝකේ දියුණුවෙන් දියුණුවටපත් වෙච්ච රටවල් හැදිච්ච විදිහ. දැන් අපි එකපාර ලොකු දේවල් අල්ලන්න යනවා. මේවා අමතක කරලා නියපොතු ටික කපා ගන්න. දත් ටික හරියට මදින්න. රැවුල කපන්න, කොණ්ඩේ පීරන්න. අනිත් එකාට මාව දැක්කහම හෙන ගහපු පිට්ටනියක් වගේ පේන්නේ නැතුව ඉන්න. සරලවම. ඔය ටිකයි කරන්නේ. මම ලස්සනට අඳින්නේ මම hina වෙලා ඉන්නේ කොණ්ඩේ පීරලා ඉන්නේ. දැන් මම ගොඩක් ඔය මියුසික් කරනකොට ඒ කාලේ මගේ ස්ටැන්ලි පීරිස් මගේ මුලින්ම මියුසික් කරේ ගොඩක්. ස්ටැන්ලි සර්ගේ මම දැකපු ලස්සනම දේ තමයි හැමදාම නාලා ලස්සනට අයන් කරලා ෂර්ට් එක යට කරලා සපත්තු දාලා කොණ්ඩේ ගානට පීරලා ඇඳලා එනවා. ස්ටැන්ලි පීරිස් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් ඔය පින්තූරේ හිතලා බලන්න. එයාව ඒ කියන්නේ ෂෝස් වල නෙමෙයි හැම තැනම මම දකින්නේ එහෙමයි. ලස්සන මිනිස්සෙක්. දැක්කාම හරි ආසයි. ඉස්කෝලේ යන කාලවල වල ඔබට මතකද? පන්තිවල එහෙම ළමයි ඉන්නවා. සුදු ගවුම ඉරි ටික අර නිකන් වෙනම තියලා වගේ කලිසමේ ඉර හරියට තියලා අයන් කරලා ඒ ළමයි පන්තියට එනකොටම දැනෙනවා ලොකු වෙනසක්. තව සෙට් එකක් ඉන්නවා එනකොට මොනවද දැනෙන්නේ? ඒක නොකිය අරගෙනම කතා කරනවා. ඔබ කවුද? ඔබ කොතනද ඉන්නේ? ඔබ කොතනද ඉන්නේ? ඔබේ ජීවිතේ කොහෙද තියෙන්නේ? අපි අපිට අවංක වෙමු. අද මේ දවස අපි මේ ගත කරන පුංචි වෙලාව ඔබ දන්නවද මුළු දකුණු පළාත් සභාව වෙනස් කරලා අනාගතයේ කිසිම දවසක වෙන කිසිම කෙනෙකුට මේක ගැන විරුද්ධව හිතන්නවත් බැරි තැනකට ගේන්න මේ පැය තුනේදී අපිට හරියට තීරණයක් ගන්න පුළුවන් කියලා මම කිව්වොත් මම ඒක මේ මගේ පැය තුනක් හින්දා නෙමෙයි කියන්නේ. අද අපේ තියෙන මූලික ප්‍රශ්නේ හිතන්න නැතිකම. හිතුවොත් අදිෂ්ඨාන කරොත් කරන්න බැරි දෙයක් නැහැ. සියලු ශක්තිය තියෙන්නේ කොහෙද? එපා ප්‍රතිපාදන ගැන කතා කරන්න. එපා නැති දේවල් ගැන කතා කරන්න එපා. යාපනයේට ගිය අවුරුද්දේ පාස් කරපු ප්‍රතිපාදන වලින් එක සතයක් වියදම් කරන ආපහු මහ භාණ්ඩාගාරයට එකතු වුණා. ඔබ ඒක දන්නවද? සල්ලි පාස් කරා. ඒ සල්ලි කිසිම වැඩක් මිනිස්සුන්ට නොකර ආයි මහ භාණ්ඩාගාරයට ආවා. ඒ නිසා සල්ලි තිබුණාට වඩා නැහැ. මේ මිනිස්සු ටික හැදෙන්න ඕනේ. ඒ නිසා මට තේරිච්ච විදිහට මම මේ කතා කරපු බොහෝ දෙනෙක් ඔබේ මහමෙතුමාට ගොඩක් ආදරය කරනවා. එතුමා ගැන මුළු රටේ ගොඩක් අය කතා කරනවා. මං ඉන්න නිසා නෙමෙයි කියන්නේ. අපිට ඇහෙන දේ අපි ඇත්ත කියන්න ඕනේ. ගොඩක් ආදරය කරන කෙනෙක් මිනිස්සු. ඒ කියන්නේ පළවෙනි සාධකය අපිට බොහොම ඉහළින් තියෙනවා. බොහොම ඉහළින් තියෙනවා. ඔබ එකට එක්කහුව වෙලා සම්පූර්ණ මගේ වගකීම හැටියට බාරගත්තොත් මට මෙතන බොහෝ දෙයක් කරන්න පුළුවන්. ප්‍රතිපාදන ගැන හිතන්න එපා. ආණ්ඩුවෙන් කරන්න ඕන දේවල් ගැන හිතන්න එපා. ඔබ දරාගෙන ඉන්න තනතුරේ ඔබ වාඩි වෙලා ඉන්න පුටුවේ ඉඳගෙන ඔබට කරන්න පුළුවන් උපරිම දේ මොකක්ද කියලා අද ඉඳලා හොයන්න බලන්න ඕනේ. කැමතිද? අකමැති වුණාට ඉතින් මට කමක් නැහැ. හැබැයි කැමති වුණොත් මාර වැඩක් වෙන්න යනවා. පුදුම වෙනසක්. මම මේ අදහස් කරන්නේ ඔබෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා නෙමෙයි. ඔබෙන් කිසි දෙයක් වෙනවා කියලාත් මට කියන්න බෑනේ. මම දන්නේ නැහැ. මම කියන්න හදන්නේ විය යුතු දේ ගැන. එතකොට ඔබට හැඟුණොත් මට මීට වඩා විශිෂ්ට තැනකට යන්න පුළුවන් කියලා
ඔබ එක එක්කෙනා තීරණය කළොත් මේ දකුණු පළාත් සභාව මුළු රටට කතා කරන බලගත් තැනක් බවට පත් වෙයි. අපිට පුරුද්දක් තියෙනවා. අර ප්‍රාදේශීය සභාව අර කණ්ඩායම හැදුවනේ මෙහෙම. අපි කොහෙද උන් වගේ කරන්නේ? මේකත් උන්ටමයි දෙන්න ඕනේ. අපි එහෙම තමයි අපි හිතන්නේ. ඒ තොපිට මොකද වෙලා තියෙන්නේ? උන්ටම දෙන්න හදන්නේ. අපි එන කෙනා වගකීම ගන්නෙ නැත්තේ ඇයි? මේකට පක්ෂයක් අදාළ නැහැ. මේකට දේශපාලනය අදාළ නැහැ. මේ රටේ අපි මුල්ලා ඉඳලම වෙනස් කළ යුතුයි. ජනාධිපති පදවියට එන කෙනා ජනාධිපති වෙච්ච දවසේම තමන්ගේ පක්ෂය අතාරින්න ඕනේ. අගමැති තමන්ගේ පක්ෂය අතාරින්න ඕනේ. මහා ඇමතිතුමා තමන්ගේ පක්ෂය අතාරින්න ඕනේ. එතනිනුයි රටේ පටන් ගන්න තියෙන්නේ. එහෙම පටන් අරගෙන මට පක්ෂ වුණු සහ විරුද්ධ වුණු සියලු දෙනා වෙනුවෙන් මම මගේ යුතුයකම් ඉටු කරන්න පටන් ගන්න ඕනේ. අපේ එහෙම නෙමෙයි. අපි පක්ෂයට වැඩ කරේ, උඹට විරුද්ධව වැඩ කරේ. දැන් උන්ද ලොකු වෙලා තියෙන්නේ. අපි එතන ඉඳලම හෙන ගහගෙන තියෙන්නේ. මේ ඔක්කොම වෙනස් කරන්න නායකයින්ට විතරක් බෑ. විශේෂයෙන් රාජ්‍ය අංශයේ මේ නිලධාරීන් වන ඔබ සියලු දෙනා එකට එක්කාසු වුණොත් අඩුතරමේ එක තැනකින් මේක ඊටාම හොඳ අවස්ථාවක්. මම ඔහේ නිකන් වැඩසටහන් වලට යන කෙනෙක් නෙමෙයි. මම මේ යන හැම ගමනකම අදිෂ්ඨානයක් මට තියෙනවා. මට අදිෂ්ඨානයක් තියෙනවා. මේ වැඩසටහන වෙනුවෙන් ඔබ විශාල පිරිවැයක් දරනවා. මේ සවුන්ඩ් සිස්ටම් මේ ඔක්කොටම. මම වගකීමෙන් කියනවා මම පෙට්‍රල් ගහන්නවත් ඔබෙන් සල්ලි ගන්නෙ නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. ඒක කියන්නේ ලොකු කමට නෙමෙයි. මේක මගේ හිත ඇතුලේ තියෙන අදිෂ්ඨානයක් මේ රට ගැන. ප්‍රයිවට් සෙක්ටර් එකේ කම්පැනිස් වලට යනවා මං සල්ලි ගන්නෙ නැහැ මට. මේ රාජ්‍ය ආයතන වලට යනවා, ඉස්කෝල වලට යනවා, පොලිසියට, හමුදාවට. ඒ යන්නේ මේ රට වෙනස් කළ හැකි කියන දැඩි විශ්වාසයක් මට තියෙන නිසා. ඊටාම හොඳ මිනිස්සු ඉන්න රටක්, ආදරණීය මිනිස්සු ඉන්න රටක්. හැබැයි එක තැනක් වෙනස් කරගන්න බැරුව තමයි මේ ඔක්කොම දඟලන්නේ. ඔන්න ඔය වෙනස ඇති කරගන්න පුළුවන් වුණොත් මේ රට මම කියන්නේ සිංගප්පූරුවක් කරන්න හිතන්නවත් එපා. සිංගප්පූරුව කියන්නේ මොකද්ද? සිංගප්පූරුව කියන්නේ උපරිම මේ ස්ට්‍රෙස් නේ මානසික ආතතිය උපරිම තියෙන රටක්. දැන් මේ අවුරුද්දේ මම හිතන්නේ රටේ වැඩිපුර සල්ලි බෙදුවා මිනිස්සුන්ට. හැබැයි ෆ්ලයිට් එකෙන් බහලා ටැක්සියට නැගපු වෙලාවෙ ඉඳලා මට දැනෙන්නේ මේ රටේ මිනිස්සුගේ ටෙන්ෂන් එක. පැය භාගයකින් රටේ එහා කෙරවලට යන්න පුළුවන් පුංචි භූමි ප්‍රමාණයක් තියෙන්නේ. සම්පූර්ණ සල්ලි මත පදනම් වෙච්ච රටක්. ඒ නිසා මේ රට සිංගප්පූරුවක් කරන්න හිතන්න එපා. මේක ඊට වැඩිය එහා ස්වර්ගයක් කරන්න පුළුවන් රටක්. ගංගා දියවැල් ගලා යන ලෙස ඉදිරිය බලා බාධක හැම බිඳ හෙලා යමු යමු පෙරමුණ බලා. බලන්න සිංගප්පූරුවට වඩා මේ රට ඇතුලේ තියෙන ශාස්ත්‍රීය බව. දැන් මේ අපි තාම දියුණු කරලා නැතුව වනපෙත් හෙලිවේ රන්කෙත් සරුවේ කම්හල්ලි දිවේ මේ දෙරනේ ජන රජ දහනේ ජය දද හෙවනේ අප අද බොන්නේ ජය පානේ අලුයම හසේ පායන හිරුසේ පිපිති හඬවා ජය සංකා සෞසිරි සපුරා රන්කෙත් වපුරා සුරකිව් සමදා ශ්‍රී ලංකා. ගොවිය කොයිතරම් ලස්සනද? සිංගප්පූරුවේ තියෙනවද ඒ ලස්සන? නැහැ. සිංගප්පූරුවේ ලස්සන නැහැ. අපිට ඒක තියෙන. ඒ නිසා වැරදි ඉලක්ක හදාගන්න එපා. මේ රට සිංගප්පූරුවක් නෙමෙයි වෙන්න ඕනේ. ඊට වඩා ගොඩක් උඩට යන්න පුළුවන් රටක්. ඒක බොරුවක් නෙමෙයි. දේශීය වෙදකම, හෙළ වෙදකම, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, අපේ ගොවිතැන, රට වටේ තියෙන මුහුද, මේ සියලුම දේවල් දිහා බලද්දී ලෝකෙම එකතු වෙලා සම්බාධක පැනෙව්වත් ස්වාධීනව නැගිටින්න පුළුවන් රටක් මේක. ඒක ඔබ තේරුම් ගත යුතුයි. ඔබ තේරුම් ගත යුතුයි. මේ රටේ රාජ්‍ය අංශය බලවත්ව මේක තේරුම් අරගෙන ඔබ දැඩි අධිෂ්ඨානශීලී මිනිස් කොට්ටාශයක් බවට පත් වුණොත් මේ රටේ පුදුම වෙනසක් සිද්ධ කරන්න පුළුවන්. මම අවංකව පිළිගන්නවා රාජ්‍ය අංශයේ වැඩිවීම සිද්ධ වෙන්න ඕනේ. මේ තියෙන තත්වයට වඩා
ඉතා විශාල වශයෙන් ඔබේ ආදායම් තත්ත්වය ඉහළ යන්න ඕනේ. ඒව බොහොම පැහැදිලි. හැබැයි මේ හැම දෙයක්ම දිහා අපි අඳුරෙන් බලනකම් මේක කරගන්න බෑ. අඳුරෙන් බලනකම් මේක කරගන්න බෑ. ඔබ හිත ඇතුලේ ඇතිවෙන අදිෂ්ඨානය තමයි ඔබේ හිත ඇතුලේ ඇතිවෙන ඉලක්කය තමයි ඒ තැනට ගමන් කරන්නේ. අපි කියපු ගමන් මොනවද කියන්නේ? අපෝ කවදද වෙන්නේ? අපි එතනින්මයි පටන් ගන්න. කිසිම දෙයක් අපි පිළිගන්නේ නැහැ සිද්ධ වෙන්න පුළුවන් කියලා. මම 8 වෙනි පන්තියට විතරයි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ. මගේ අධ්‍යාපන සුදුසුකම් 8 වෙනි පන්තියට විතරයි. 8 වෙනි පන්තියට වෙනකන් ඉස්කෝල 8කට ගියා මම. මේ එකක්වත් විහිළු කතා නෙමෙයි. අද මම කිව්වම ගොඩක් දෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. අශ්‍රේම් සහතික 8ම පෙන්වන්න. ඉස්කෝල 8කට ගියා. ඊට පස්සේ මම පුහුණු වෙච්චි තැන පියතුමා බලහත්කාරයෙන් මාව ගෙනහිල්ලා ඉස්කෝලේ ප්‍රින්සිපල්ට කතා කරලා විශේෂ අවසරයක් අරගෙන O level විභාගෙ ලියන්න සැලැස්සුවා. ඒක අවුරුද්දක් ඒ පන්තියේ තියලා. O level විභාගෙ මම වැඩ 4ක් කට් කරලා පැන්නා. විභාගෙ ලියන්න නැතුව. වැඩ 4යි ලිව්වේ අනිත් 4 මම කැලේ පැන්නා. මම රත්නපුරේ කුරුවිට මගේ ගම. කටුනායක එයාපෝට් එකේ නවත්තලා තියෙන ප්ලේන් බලන්න ඉස්කෝලෙන් අපිව අරගෙන බස් එකේ. අපි අර කොළපාට දල ළඟට වෙලා නවත්තලා තියෙන ප්ලේන් බලලා ගියා. පිටරට යන්න තියා එහෙම හීනයක් තිබුණේවත් නැහැ. පාස්පෝර්ට් එකක් තිබුණෙත් නැහැ. කවදාවත් ඒව වෙයි කියලා හිතුනේත් නැහැ. රත්නපුරේ කුරුවිට මලව හන්දියේ මම කන්දියේ ඉන්න කොල්ලෝ සෙට් එකත් එක්ක රබර් රත් එක ක්‍රිකට් ගහලා වෙනම ජීවිතයක් මට තිබුණේ. ඊට පස්සේ කොළඹ රාත්‍රී සමාජ ශාලාවල් වලට ඇවිල්ලා සම්පූර්ණ නයිට් ලයිෆ් එකට පුරුදු වෙලා වෙනම ජීවිතයක් මම ගත කරේ. මම කවදාවත් මේ රටේ මෙවැනි වැඩපිළිවෙලක් ගැන හීනෙන්වත් හිතපු කෙනෙක් නෙවෙයි. එහෙම සුදුසුකමක් තිබිච්ච කෙනෙකුත් නෙමෙයි. මම පොලේ ප්ලාස්ටික් බඩු විකුණලා ගයක් ගාන ගිහිල්ලා පෝස්ටර් විකුණලා මගේ ආර්ථිකය මගේ තාත්තා එක්ක ඇති වෙච්ච ගැටුම් නිසා තාත්තට ලැජ්ජ කිරීමේ අරමුණක් ඒවල මගේ සල්ලි මම හොයාගන්න එක තව අරමුණක්. එහෙම ජීවිතේ ගැට ගහගත්තු තැන් ගොඩක් තිබිච්ච කෙනෙක්. නමුත් මගේ ජීවිතේට යම් අදිෂ්ඨානයක් ඇති වෙච්ච දවසක් තියෙනවා. එදා ඉඳලා මම නැගිටින්න පටන් ගත්තේ. එදා ඉඳලා මම ඔබට අද යෝජනා කරන්නේ කරුණා කරලා ඔබේ වැටුප විසින් ඔබව පාලනය කරන මානසිකත්වයෙන් අයින් වෙන්න. වැටුප නෙමෙයි ඔබේ ජීවිතේ තීරණය කළ යුත්තේ. මම මේ කියන දේට ඔබට ඒකට විරුද්ධව සිතුවිල්ලක් තියෙන්න පුළුවන්. කමක් නැහැ. හැබැයි ඒ සිතුවිල්ලයි මම කියන එකයි අතරේ යුද්ධයක් ඇති කරවන්න අද ඉඳලා. යුද්ධයක් ඇති කරවන්න. ඒ දෙක ගැටෙන්න අරින්න. ඔබේ පඩිය මෙතෙක් ඔබේ ජීවිතේ සතුට තීරණය කළා නම් අද මේක ඉවත් කරන්න. මම ඔබත් එක්ක පිළිගන්නවා ලංකාවේ රාජ්‍ය අංශයේ ඔබ ලබන වැටුප් මීට වඩා ගොඩක් වැඩි වෙන්න ඕනේ. හරි. හැබැයි එතෙන්ට යන ගමන අපි කවද්ද පටන් ගන්නෙ? අපි හිතන්නෙම ඉතින් අපි කොහොමද ඕවා වෙනස් කරන්නේ? ඕවා වෙනස් කරන්න ඕනේ උඩ ඉන්න මිනිස්සුන් කියන නැහැ. ඒක බොරු. ඒක වෙනස් කරන්න පටන් ගන්න තියෙන්නේ ඔබේ අතේ. ඔබේ අතේ. ඒක නිසා මම යෝජනා කරනවා අද ඊටාම වාසනාවන්ත දවසක් හැටියට සලකමින් මම ඔබට යෝජනා කරනවා දකුණු පළාත් සභාව මේ මුළු ලංකාවටම කතා කරන අවාචික sannivedanayak දෙන කියන්නේ කෑ ගහලා නෙමෙයි මේ ඔබේ ජීවිතවලින් මුළු රටටම කෑ ගහලා කියන පණිවිඩයක් උපද්දවන කණ්ඩායමක් බවට පත් කරන්න බැරි වෙයිද? එහෙම කරන්න පුළුවන්. අද මම ලෝකේ රටවල් 30ක් එක්ක වැඩ කරනවා. ඉහළම ඉඳලා පල්ලෙහාට යනකම් හැම තරාතිරමකම මිනිස්සුත් එක්ක මම වැඩ කරනවා. මට අද ලෝකේ රටවල් වලට යනකොට වීසා දෙන්නේ අවුරුදු 10ට 5ට එහෙම. නමුත් මම හිතපු තැනත් එක්ක මම ඔබට කියන්නේ ජීවිතය අදිෂ්ඨානයක් ඇති වුණොත් මිනිස්සෙකුට දිනන්න බැරි දෙයක් නැහැ.
ඔබ ඔක්කොම එකතු වෙලා දකුණු පළාත් සභාවේ මේ ඉන්න නිලධාරීන් ඔබ මෙතන මම හිතන්නේ සම්පූර්ණ ඔක්කොම නැහැ. ඔබෙන් පටන් අරගෙන අනිත් ඔක්කොම එකට එක්කහුව කරගෙන දැඩි අධිෂ්ඨානයකට ආවොතින් අපි මේ පළාත් සභාව මුළු රටම දිනවන ගමනක මධ්‍යස්ථානයක් බවට පත් කරනවයි කියලා මම මේ නිකන් ත්‍රිල් එකට කියන කතා නෙවෙයි. ත්‍රිල් එකට කියන කතා නෙමෙයි. එහෙම කරන්න පුළුවන්. එහෙම දේවල් අපි හොඳටම අත්දකින්නවා. අපි හොඳටම අත්දකින්නවා. එහෙම දේවල් අත්දකින්නවා. කරන්න බැරි නැහැ. කරන්න බැරි නැහැ. අද එහෙම අදිෂ්ඨානයක් ඔබ ඇති කරගන්න ඕනේ. හැබැයි ඒ අදිෂ්ඨානය ඇති කරගෙන ඒ ගමන යන්න නම් ඔබ මේ තමා පිළිබඳව දැඩි ලෙස විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මට ඒකට බලපාපු සුවිශේෂ සිද්ධියක් මම කැමති ගීතයකට එක්කාසු කරන්න. අඟුලිමාල නාලාගිරි. අද අපේ අම්මලා දරුවෝ හම්බෙන්න යනකොට අඟුලිමාල සූත්‍රය කියනවා. නමුත් අඟුලිමාල කියන්නේ කවුද? අපේ ඉස්සරහට අඟුලිමාල ආවනම් අපි කොහෙද නවතින්නේ? මිනිස්සු ඔළුව හැරිච්ච පැතිවල දෙව්වා. අඟුලිමාල ඉස්සරහ පිට මිනිස්සු ඔළුව හැරිච්ච පැතිවල දෙව්වා. මම දැන් නිකන් මෙතන ඉන්නවා. මෙතන මට ගොඩාක් පේනවා මේ අපේ බිරින්දන් ඉන්නවා ගොඩක්. අඟුලිමාල වගේ හස්බන්ඩ්ලා ඉන්න අය පොඩ්ඩක් අත උස්සන්න. ඒ තරම් අප්සෙට් අය ඉන්නවද? කියන්නේ 999ක් මරපු නාලාගිරි වගේ හස්බන්ඩ්ලා හැම නැහැනේ. ඒ වුණාට කතාව එහෙමයි. අපේ ගෑනු කතා කරන්න ගියාම කියන්නේ එහෙම දෙයියන්ටවත් බෑ මූ දෙයියෝ වෙනස් කරයි කියනවා. කියන්නේ තමුන්ගේ මිනිහා ගැන එහෙම කියන්නේ. ඒක එතනම වැඩේ කාලා ඉවරයි. ඉතින් එතනින් එහාට මම අපි කොහොමද රටක් හදන්නේ මේ ගෑණිට මේක හදාගන්න බැරුව. ඒ නිසා පළවෙනියෙන් එතනින් පටන් ගමු. බුදුන් වහන්සේ මිනිස්යාගේ දුකට හේතුව හොයාගෙන ගියා. අපිට ආදර්ශයට ගන්න තියෙන්නේ මම ඒකයි කියන්නේ මේ රට බෞද්ධ දර්ශනය මත පිහිටවන්න පුළුවන් නම් වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. ඒ බෞද්ධ දර්ශනය ඇතුලේ අපි ආර්ථිකය හදන්නේ කොහොමද? අපි මේ වගාව කෘෂිකර්මාන්තය හදන්නේ කොහොමද? සාධාරණ වෙනදාම රටේ ඇති කරන්නේ මේ සියලු දේ සාකච්ඡා කරලා තියෙනවා. ශාක්‍ය කෝලීය ප්‍රශ්නේ විසඳුවේ බුදුහාමුදුරුවෝ රාජ්‍ය බලය පාවිච්චි කරලා නෙවෙයි. ඒවට රජුරෝ ඉන්නවා, පේ රජතුමා ඉන්නවා, රාජ්‍යංශය ඉන්නවා. මං කවුද කියලා හිතුවනම් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක විසඳෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරා ගානක් විසඳන්න බැරි වෙලා තිබිච්ච වතුර ප්‍රශ්නේ මේ ශාක්‍ය කෝලීය ප්‍රශ්නේ විසඳුවේ බුදුන් වහන්සේ මේ ධර්ම සත්‍යයේ ශක්තියෙන්. එතකොට පිය රජතුමා යෝජනා කළා ඔබ බලාපොරොත්තු වෙන ඔය කාර්ය කරන්න මේ රජකම ඔබට අවශ්‍යයි ඒක ගන්න කියලා. නමුත් ඒක පිළිගත්තේ නැහැ. ඒ නිසා මම ඊටා වගකීමෙන් කියනවා මේ රට ඇතුලේ දේශපාලනය කිරීමට සුදුසු කණ්ඩායමක් ඉන්නවා. හැබැයි අපේ රටට වැරදිලා තියෙන්නේ දේශපාලනය කරන්න එන්නේ ජනප්‍රියම වෙන අය. දැන් හොඳටම ක්‍රිකට් ගහන කෙනා දේශපාලනය කරන්න ගියාම මොකද වෙන්නේ? බෝල දානවයි බෝල අල්ලනවයි ඕවා තමයි දන්නේ. එතකොට ක්‍රිකට් ගහන අය ඉන්න ඕනේ රට පාලනය කරන්න නෙවෙයි. රංගපාන අය නළු නිළිය ආපුවාම මොකද වෙන්නේ? මට සමා වෙන්න ඕනේ. මේක මගේ අදහස. ඔබට ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. මේ රටේ දේශපාලනය කරන්න පරිපාලනය දන්න ඒකට සුදුසු. අපි ඉපදෙනකොටම යම් දෙයකට යම් පත්වීමක් අරගෙන එන්නේ. ඒක මම පිළිගන්නවා. මේ ගොඩාක් දේවල් සංසාර පුරුදු. අපිට උරුම වෙලා තියෙන දේවල්. අපිට වෙලා තියෙන්නේ අපිට උරුම නැති දේවල් කරන්න යනවා. මම ඒ නිසා ගොඩාක් දෙනෙක් මගෙන් අහනවා ඔයා මේ දේශපාලනයට එන්නද ලෑස්ති වෙන්නේ කියලා. හමුදාවේ අඳුරන කෙනෙකුට කියලා වෙඩි තියා ගන්නවා මං හොරෙන්. හැබැයි එහෙම කියන්නේ දේශපාලනයට විරුද්ධ නිසා නෙමෙයි. මම දේශපාලනය කරන එක වැරදි කියන්නේ. මගේ වැඩේ ඒක නෙමෙයි. ඇමරිකාවේ සුප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්. එයා ඉතාම ජනප්‍රියයි රටේ. එයා කියන්නේ ජනාධිපතිගේ හරියටම පොයින්ට් එකට හැමදේම එයා කතා කරනවා ලියනවා. හරිම ජනප්‍රියයි. එයාව ඉන්ටර්විව් එකක් තියෙනවා. එයාගෙන් අහනවා ඔබ ඇමරිකාවේ ජනාධිපති වුණොත් ඔබ මොකද කරන්න කියලා. එයා ඉස්සෙල්ලාම කියනවා මට මේ වැඩේ කරන්න බැරි වෙනවා කියලා. ඒක තමයි ඇත්ත. ඒක එයාගේ වැඩේ නෙමෙයි. ඒ නිසා මේ රටේ පළවෙනියෙන් ඉගෙන ගන්න ඕනේ අපි එහෙම නෙමෙයිනේ දැන් නිකන් බලන්න
දැන් අපි කවුරු හරි හිතනවා නම් අහවලා ඒ කියලා ඡන්දෙට එයාට කවුන්ටර් කරන්න පුළුවන් ජනප්‍රියම කෙනා කවුද කියලානේ හොයන්නේ. මේ රටේ නායකයෝ පත් වෙන්නෙම අනුන්ගේ වැරදි වලින්. ඒ කියන්නේ පුළුවන් තරම් දැන් ඉන්න එකාගේ වැරදි ටික කියලා හිටන් ඌව නැති කරන්න පුළුවන් එකෙක් ආවොත් ඌ තමයි ඊළඟ නායකයා වෙන්නේ. එතකොට අනිත් එක්කෙනාගේ පව් වලින් පත් වෙන නායකයින්ට පුළුවන් ද රටක් ගෙනියන්න ධර්මය කරා. ජයග්‍රහණය කරා. මේක වෙනස් වෙන්න ඕනේ. මේක වෙනස් වෙන්න ඕනේ. කොච්චර වැරදි කරන කෙනෙක් හිටියත්, එහෙම නැත්නම් කොච්චර දක්ෂ කෙනෙක් හිටියත්, මා තුල තිබෙන දර්ශනය, මා තුල තිබෙන ප්‍රතිපත්තිය, මා ළඟ තියෙන දැක්ම මිනිස්සුන්ට කතා කරලා කන්වින්ස් කරලා ඒගොල්ලන්ට මට කරන්න පුළුවන් දේ පිළිබඳ විශ්වාසයක් ඇති කරවලා එන්න පුළුවන් නම් නායකයෙකුට ඒ නායකයා මත රටේ මිනිස්සුන්ට ගොඩක් දුර යන්න පුළුවන්. ඒ නිසා සංගක්කාර ක්‍රිකට් ගහලා රටේ ඔක්කොම දෙමළ සිංහල මිනිස්සු අතර ජනප්‍රිය වුණා කියලා එයාව හෙට දාලා හරියන්නේ නෑ. එතකොට සිද්ධ වෙන්නේ මේ මනුස්සයාට තිබිච්ච ආදරය හෙට ඉඳලා නැති වෙන්න පටන් ගන්න එක. ඒ මනුස්සයා මේ රටට අවශ්‍ය ඒ වැඩේට නෙමෙයි. මේ වගේ ජාතික අපරාධ කරලා තියෙනවා දිගටම අපි. ඒ නිසා මම වගකීමෙන් කියන්නේ මම නම් කවදාවත් ලංකාවේ දේශපාලනයට නම් එන්නේ නෑ. ඒකට හේතුව මම දේශපාලනය කරන්න ගැළපෙන හෝ ඒකට ඉපදිච්ච කෙනෙක් නෙමෙයි. මගේ වැඩේ මං හොයාගෙන තියෙනවා. ඒ නිසා කොයි ආණ්ඩුවක් හිටියත් කවුරුපත් වුණත් ඒ හැම තැනකදීම අවංක අරමුණකින් වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් අපි සම්පූර්ණ කැප වෙලා එතෙන්ට ශක්තිය දෙනවා මේ රට යහපත් කරගන්න. හැබැයි ඒ ගමන අපි හැම කෙනෙක්ම අඳුර ගන්න ඕනේ. ඔබට හැමෝටම එහෙම ගමනක් තියනවද නැද්ද? එහෙම ගමනක් තියෙනවා.